0. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ පාර weekend එකේ අපි ගියා dinner date එකකට. ඒ vlog එක තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ අපි මේ යන්නේ කොහෙටද කියලා. ඉතින් අපි මේ යන්නේ ගෙවවර හොටෙල් එකට, the tallest hotel in the world. බුෆේ එක පටන් ගන්න 6ට. 6 ඉඳන් මං හිතන්නේ 11:00 වගේ වෙනකම් බුෆේ එක තියෙනවා. ඉතින් අපි යද්දි 8:00 වගේ වුණා. මට හරියටම වෙලාව නම් මතක නැහැ. අපි ඉතින් කලින්ම රිසර්වේෂන් එකක් දැම්මා. රිසර්වේෂන් එකක් දාලා තමයි ගියේ. රිසර්වේෂන් එකක් දාන්න පුළුවන් ඩිරෙක්ට්ම මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් කුබෝන් ඇප් එකකින් රිසර්වේෂන් එක දාන්න පුළුවන්. ඉතින් කුබෝන් ඇප් එකෙන් දානකොට ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. දෙන්නෙක්ට වෙන්නේ ඩිරම් 138ක් වගේ තමයි. අපි දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. මේ හොටල් එක නම් මාරම ලස්සනයි. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න කියලා මං ඉල්ලනවා. අපිව වෝම්ලි වෙල්කම් කරා. ලොකු ක්‍රවුඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි දැන් අපේ සීට්ස් වලට තමයි යන්නේ. මම මුලින්ම රවුමක් දාලා බැලුවා මොනවාද ගන්න තියෙන්නේ කියලා. ඉතින් බුෆේ එක ලොකු ඒරියා එකක් තිබ්බට එහෙම ලොකුවට වරයිටිස් නම් තිබුණේ නැහැ. හැබැයි හැම කුසින් එකෙන්ම ටික ටික වගේ තිබ්බා.
මෙතන සැලඩ් ඔප්ෂන්ස් වගේයක් තිබ්බා. එහා පැත්තේ තියෙනවා ඩෙසර්ට්ස් වගේයක්. හැබැයි එහෙම ලොකුවට ඔප්ෂන්ස් නම් තිබුණේ නැහැ. හරිම ලිමිටඩ් තමයි යාළගේ තිබ්බේ බුෆේ එකේ. මම මුලින්ම සුප් එකක් ගත්තා. ඒක සී ෆුඩ් සුප් එකක්. ඒක නම් මාරම රසයි. හරිම ඔතෙන්ටික් රහක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ටර්ස් මම ගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. Let's try guys. ඉතින් කන ගමන් අපි පොඩි කතාවකුත් දාගෙන හිටියා. ඉතින් අපිට කොච්චර කතා කරත් මදි. කොච්චර කතා කරත් ගොඩාක් දේවල් තව අපිට කතා කරන්න තියෙනවා. ඉතින් දැන් අපි මේන්ස් ගන්න තමයි යන්නේ.
ඉතින් මම රයිස් වර්ග මොකුත් නම් try කරේ නැහැ. මේන්ස් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම ඩෙසර්ට්ස් ටික ගත්තා. හරිම ලිමිටඩ් ඩෙසර්ට්ස් ටිකක් තමයි තිබ්බේ. හැබැයි තිබ්බ හැම එකක්ම රහට තිබ්බා. ඉතින් මට රේට් කරන්න පුළුවන් 10 out of 8. ඉතින් මේ ප්ලේස් එක ගැන මගේ එක්ස්පීරියන්ස් එක නම් හරිම කාම්. ඒ වගේම ලොකු ක්‍රවුඩ් එකක් අපි ගිය දවසේ නම් තිබුණේ නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට යන්න පුළුවන් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි ඇට්මොස්ෆියර් එකක් තමයි තියෙන්නේ. අනිත් එක ඕනම කෙනෙක්ට අෆෝඩ් කරන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එකක් තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් අපි කාලා ඉවරයි. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අරගෙන අපි ගෙදර ආවා. මං vlog එක ඉවර කරන්න තමයි දැන් යන්නේ. මේ වගේ vlog එකකින් ආයෙත් හම්බෙනකන් ගිහින් එන්න. Thank you for watching guys. See you soon.